දීසේන කුමාරයට දේවල් කියනවා. සිංහලයට බෞද්ධයට කියනවා කියන දැන් මේ අඳ සිංහලයට බෞද්ධයක් නෙමෙයි දැන් සිංහලකමට බෞද්ධකමට රාවණාට තවත් ජාතියකට මනුෂ්‍යත්වයට නිග්‍රහ කරන්න කවුද? ආය රාවණෙක් ආය දීසේන කුමාරයෙක් ඉන්නේ දැන් මේ රජවරුන්ට සිංහලයට අපහාස කරන්න කවුද? මේ මොන තරමක් අසිප්පු කරන තරමක් දහතුරා වැඩ කරගෙන නිකන් හිතන්න බාර් කොට බලන්න තියෙන්නේ. අහුවෙන අසිප් මොනවද මේ කුඩු ටික ගංජා ටික අයිස් ටික බලන්න. තරුණයෙක් දිහා බලන කණ්ඩ නෑනේ මු. මෙච්චර කණ්ඩ තියනකට කණ්ඩ නෑ කිව්වා. වැඩි හිටිය 5 දෙනෙක්ගෙන් එකෙකුට බෝ වෙන බෝ නොවන ලෙඩ. එතකොට කොහොමද යවතුන් පැවතුම් චර්යා? චර්යාවේ ප්‍රශ්නේ.